තදබල ලෙස හිසේ වේදනාවක් තියෙන කෙනෙකුට දවල් 12ට විනාඩි 40කට කලින් දැන් වෙලාව හවස 6:38යි. අද පසළොස්වක පොය දවස. මේ අවුරුද්දේ අවසාන පසළොස්වක පොය දවසේ. අපි මේ ආවේ පිළිකුත්තුව රජමහා විහාරයේ තියෙන ඖෂධ උයනට තමයි අපි මේ ආවේ. එතකොට අපි මේ අද කරන්න හදන්නේ මේ ඔබට පේනවා ඇති මේ තියෙන්නේ මල් පිපිලා. දැන් මේ සඳේ තියෙන ශක්තිය අරගෙන මේ තියෙන්නේ මේ කිරිල්ල ගහේ මල් පිපිලා. දැන් ඔබ බලනවා ඇති ඇයි මේ අපි මේ මල් පෙන්වන්නේ කියලා. මේ පෙන්වන්නේ අපි විශේෂයෙන්ම හිස ආශ්‍රිත මේ හිසේ සයිනස් කියන හිස ආශ්‍රිතව තියෙන මේ කෝටරක වල සම්පූර්ණයෙන්ම සෙම නිසා අවහිර වෙලා තියෙන මේ සෙම මට්ටම සමනය කිරීම සඳහාත් ඔබගේ තියෙන මේ කෙස් වර්ධනය කිරීම සඳහාත් අකලට හිස කෙස් පහව යන එක සාමාන්‍යයෙන් මේ ඔබගේ තියෙන මේ කොණ්ඩය අධික ලෙස යන එක නවත්තන්නත් ඔබගේ තියෙන මේ කෙස් ටික හොඳට වර්ධනය කරගන්නත් අවශ්‍ය බෙහෙත් තෙල් එකක් සහ ෂැම්පු එකක් අපි නිර්මාණය කරන්න තමයි අපි මේ වෙලාවේ මේ ඇවිල්ලා තියෙනවා. ඇත්තට මේ පාරම්පරික වට්ටෝරුවක් අනුව මේ කිරිල්ල ගහේ මේ මල් අපි මේ වෙලාවේ අරගන්නේ. ඉතින් ඇත්තටම ඔබට තව සද්ද ඇහෙන ඇති පිටිපස්සෙන් තව මේකට අවශ්‍ය වෙනවා බෝගහේ පොතු. ඉතින් මේ වගේ දවසක අපේ මේ පොත්පත්වල තියෙන්නේ පසළොස්වක පොය දිනයක හවස 6න් පසුව මේ ඖෂධය නිර්මාණය කිරීම සඳහා මේ ඖෂධ වර්ග අරගන්න කියලා. ඉතින් ඇත්තටම ඔබට සාමාන්‍යයෙන් ඕනම හිසාශ්‍රිතව වේදනාවක් තියෙන හිසේ අධික ලෙස සෙම තැම්පත් වෙලා තියෙන කෙනෙකුට තදබල ලෙස හිසේ වේදනාවක් තියෙන කෙනෙකුට දවල් 12ට විනාඩි 40කට කලින් ගොඩපර ගෙඩි සහ මේ කොහු කිරිල්ල ගහේ ගෙඩි අරගෙන හොඳට කොටලා මේක ඔලුවට දාලා හිසට දාලා විනාඩි 40ක් තියලා තමාට මේ ජලය ස්නානය කරන්න පුළුවන් නම් හිසේ තියෙන සේරුම සෙම ටික පහව ගිහිල්ලා ඔබට හිසේ වේදනාව සමනය කරගන්න පුළුවන්.